Hi everyone. කොහොමද ඔයගලන්ට? ඔන්න මමත් අද මේ හදන්න යනවා මේ දවස්වල වයිරල් වෙලා යන ජපනීස් චීස් කේක්. ඉතින් මම අද ගත්තා මම ජාති යෝගට් 3කින් ගත්තා. මොකද මම ග්‍රීක් යෝගට් වලට වැඩි කන්න කැමති නැහැ. හැබැයි මම ආසයි මේ මොනවාද චීස් කේක් කන්නත් ආසයි යෝගට් කන්නත් ආසයි. හැබැයි උනාට ග්‍රීක් යෝගට් ඉස් පොඩ්ඩක් ඉතින් මම ගත්තා මේ මොනවාද මේක වැනිලා ෆ්ලේවර්ඩ් ග්‍රීක් යෝගට් එකයි. තව මේ මොනවාද මේකේ කියන්නේ ලෙමන් ක්‍රීම් යෝගට් එකකුයි. අද ඩිස්කෝ බිස්කිට්ස් ඒක තමයි ඒගොල්ලන් දාන්නේ ග්‍රීක් යෝගට්ුයි බිස්කොෆ් යෝගට්ුයි. මම ගත්තා මේකත් try කරන්න මේ බිස්කට් එකත් එක try කරන්න මේ මොනවාද මේකේ මේ තියෙන්නේ මේ mango and vanilla නේ mango fruit real yogurt එකක් එක්ක මේ දෙක try කරන්න. ඉතින් බලමු හදලා කොහොමද කියලා. බිස්කොට් එක අරලා බලමු. අයියෝ ඉතින් මම ගත්ත මේ බිස්කොෆ් එකේ කීයක් තියනවද දෙකේවා ගොඩක් මෙච්චරක් තියෙනවා. දෙකේවා තියෙන 1 2 3 4 5 6 7 8 දෙකේවා 8ක් තියෙනවා. ඊට පස්සේ මේ චොකලට් බිස්කට් එකේ මම මේවා අපි ඉස්සෙල්ලාම කරමු මේකෙන් ටිකක් දාගෙන ඉමුනේ යෝගට් එක. යෝගට් එකේ මම දානවා ඉස්සෙල්ලාම මේක පික් කරලා මම හිතන්නේ මේක කඩලා දාන්න වෙයිනේ. මේක එහෙම කරන්න වෙයි. කොහොම බන්න බැරි දෙයක් තමයි. ඔන්න මම දැම්මා බිස්කොෆ් එක පොඩ්ඩක් කඩලා දාන්න වෙනවනේ. මම චූටි ටබ් එක ගත්තේ try කරන්න ඕනේ හින්දා.
රහස් නෑ මේ පැත්තට දාන්න. ඇතිද? ඇතිද දැම්මා? ඇති වගේනේ. ඔන්න දැම්මා. ඒක වහලා තිබ්බේද? ඊළඟට මම අනිත් එකක් දැම්මා. ඊළඟට තියෙන්නේ මගේ මැංගෝ යෝගට් එකට මේ චොකලට් බිස්කට් එක දාලා චෙක් කරන්න. මම මේක මෙහෙම බිස්කට් ටික දාලා ආයි යෝගට් ටිකක් දාන්නන්නේ. උඩින් යෝගට් දාලා. එතකොට ලෑසි නැත්තම් මොකද නැත්තම් කොච්චරක් අල්ලනවද කියලා. බිස්කට් එකක් දාන්න. බලමු තව යෝගට් ටික උඩින් දාමුනේ. බලමු කෝකද රහස කියලා. මේ මැංගෝ යෝගට් එක නම් ඉතින් මේ පැණි රසයි ස්වීට්. ඒ නිසා ඒක කොහොමත් රස වෙයි මම හිතන්නේ. අපි තව මේ වගේ කෑලි ටිකක් උඩු කරලා දාමුනේ. රස වැඩි වෙන්න. බලමු කෝකද වැඩියෙන් රස කියලා. වැනිලා ග්‍රීක් වැනිලා යෝගට් එකද ලෙමන් වැනිලා එකද නැත්තම් මොකද්ද මැංගෝ අඹ යෝගට් එකද කියලා. මේක ලස්සනයිනේ. ඔන්න මේ වැනිලා එක වැනිලා and බිස්කෝෆ් කොහොමද කියලා බලන්න. ඊට පස්සේ අපි ගමු lemon and biscoff. මේක තමයි මගේ ආස. මම හිතනවා මේක තමයි ගොඩක් රස වෙන්නේ කියලා. mango yogurt එක and chocolate biscuits. ඉතින් අපි මේවා ටික ඔක්කොම ෆ්‍රිජ් එකේ දාලා පැය 8ක් තියන්න ඕනේ කියලා කියනවා. ඉතින් බලමු අපි හෙට හවසට අරගෙන බලමු කාලා කොහොමද අපේ ජැපනීස් චීස් කේක් එක කියලා නේද? හෙට හම්බෙමු. හලෝ කොහොමද? ඔන්න අද මම ගත්තා මේ අපේ මොකක්ද හදපු ජැපනීස්
චීස් කේක් එක ඔන්න දැන් පැය කීයක්ද? ඇත්තටම පැය 12ක් විතර වෙනවා දැන්. මේ හදලා ෆ්‍රිජ් එකේ දාලා දැන් හොඳට සෙට් වෙලා තියෙනවා. හරි. ඉතින් මේකයි බලමු. ලෙමන් එක මේ තමයි වනිලා එක. බලමු නීතා කොහොමද කියලා. ඕකේ. ඔන්න මම දැන් ටේස්ට් කරන්නයි යන්නේ. අපි ටේස්ට් කරලා බලමු ලෙමන් ක්‍රීම් එක කොහොමද කියලා නේ. look. ඔන්න බලමු අපි නිකන් කොහොමද කියලා. අර වීඩියෝ එක වගේම තියෙනවා නේ. Okay, tasty. It's a bit sweet. I don't know. චීස් කේක් රහක් නම් එන්නේ මේ නිවන්ද චීස් කේක් රහක් නම් එන්නේ නැත. රසයි සෑහෙන රසයි. චීස් කේක් රහ නම් නෙමෙයි ඉන්නේ. ඇත්ත කියන්න එපා ඉතින්. නිකන් බිස්කෝෆ් රහයි යෝගට් රහයි මික්ස් වෙලා රහක් තියෙනවා. හරිනේ. ඔව් ඒ වගේ රහක්. හරි රසයි. චීස් කේක් රහ නෙමෙයි එන්නේ. හරිනේ මං කිව්වා. ඔන්න මමත් වයිරල් ජැපනීස් චීස් කේක් හදලා කෑවා. ඔගොල්ලෝ try කරන්න ඕනේ. You have to try. It's really good. බලමු මේ මගේ රෙසිපි එක මේක චොකලට් බිස්කටුයි මොනවාද මැංගෝ එකයි කොහොමද කියලා. මේ අර වීඩියෝ වල වගේම තියෙනවා හැබැයි මේ පෙනුමන. I think I like this one better. මේක මේ මන් දන්නේ පැණි රහ වැඩි හින්දා දන්නේ චොකලට් බිස්කට් එකයි මේ මැංගෝ යෝගට් එකයි තමයි රහම මම හිතන්නේ. බලමු අපි ඊළඟ වැනිලා එකත් බලමු. යම් හරිම මේක රහයි. මේක තමයි රසම චීස් කේක් රහ නෙමේ. ඒත් චීස් කේක් රහ එන්නේ මේ බිස්කට් එකයි යෝගට් එකයි මික්ස් වෙලා වෙනම රසක් තියෙනවා. හැබැයි ඉතින් ඩිසර්ට් එකකට හදන්න ගොඩක් හොඳයි. මේ අමුතු දෙයක් නේ. ඉතින් හදු හැකි. මේ ඊළඟ පාර මගේ ගෙදර මොනවද තියෙනකොට මම අතනම් ලොකු යෝගටයක් ගෙනල්ලා වෙනම මේ වගේම දාලා කන්ටේනර් එකකට දාලා හදනවා. මේ කියන්නේ වෙන જાති බිස්කට් වල චෙක් කරා. ඉතින් චොකලට් බිස්කට් එක රසයි. බිස්කෝෆ් එකට වඩා රහයි මේක. ඊළඟට බලමු වැනිලා එක කොහොමද කියලා.
ඔව්. වැනිලා එක රසම රසයි. වැනිලා ග්‍රීක් වැනිලා යෝගට් එකයි බිස්කොෆ් මේක. මේ වැනිලා ඒ බිස්කොෆ් එක තමයි රසම. This is the best one. This one is the best one. You have to try this one. මේක කාලා හදලා බලන්න ඕනේ. මාර රසයි. මම හිතන්නේ ලංකාවේ මොනවද අපි අර යෝගට් තියෙන්නේ පොඩි යෝගට් එක මොකද්ද? හයිලන්ඩ් යෝගට් එක එක්ක හැදුවා ගොඩාක් රසයි ඇතිනේ. බලන්න හයිලන්ඩ් යෝගට් එකයි. තව මොකද්ද තියෙන්නේ? තව බ්‍රෑන්ඩ් එක එකේව තියෙනවා ලංකාවේ නේ. මොකද්ද තව තියෙන්නේ? අබේවල මොකක් හරි එකක් තියෙනවා. අන්න ඒකත් එක්ක හදලා බලන්න. රසයි. ඕන බිස්කට් එකක් දාන්න ස්වීට් බිස්කට් එක. මේක තමයි හොඳම. වැනිලා එක. නෙමෙයි වැනිලා එක තමයි හොඳම. ඔක්කොම ටික කෑවගේ මට. මේ තුනම කෑවගේ. අත්තම කියනවා. very good. ඔන්න මමත් දැන් ට්‍රෙන්ඩ් එකට යන ඒවා කරලා බැලුවා. හොඳයිනේ. trending very good one. ඉතින් මේ එහෙනම් මම මේ විදිහට ඉතින් නවත්තන. Thank you for watching. ආමතක නොකර subscribe කරලා like button එකත් ඔබන්න. ඔයගොල්ලන්ටම සුබ දවසක්. Bye.